නැති වෙලා ගියා. තිබුණු වස්ත්‍රයක් නැති වෙලා ගියා. තමන්ගේ ස්වාමියා මැරුණා, දරුවෝ ටික මැරුණා, තමන් ඉතුරු වුණා. නැත්තම් බිරිඳ මැරුණා, දරුවෝ ටික මැරුණා, තමන් ඉතුරු වුණා. එහෙම නැත්තම් දෙමව්පියෝ මැරිලා, දරුවෝ මැරිලා, හැම කෙනාම නැහැ, කවුරුවත් නැහැ. හවසට රැට ඇවිල්ලා ඥාතීන් කතා කරනවා. දුවේ මෙහෙවරෙන්, පුතේ මෙහෙවරෙන් කියලා කතා කරනවා. දොරට තට්ටු කරනවා. දොර කෑල්ලක් හරි තියනවා නම් ඉතුරු වෙලා එතෙන් ඇවිල්ලා තට්ටු කරනවා. අමනුස්ස බිය මේවත් එක්ක මිනිස්සු ජීවත් වුණා. දැන් කොහොමද? දැන් මතකද? දැන් මතක නෑ ඒවා. අවුරුදු 20 එකක් යන්න ඕනේ නෑ. මාස 6ක් අවුරුදු මාස 6ක් යනකොට අමතක වෙලා යනවා. ඒ අත්දැකීම් මිනු ලෝකෙම කම්පා වුණා. රටේ අනිත් මිනිස්සු සියලු දෙනා කම්පා වුණා. අදත් එහෙමයි. ගම් නියම් ගම් පිටින් වැළලිලා ගිහිල්ලා අදත් එහෙම කම්පා වෙනවා. හැබැයි අවබෝධ කරගන්නේ නැහැ අපි සසරේ තවත් ඉපදුනොත් තවත් ওই වගේ දේවල් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා නේද කියලා අවබෝධයක් නැහැ.